Welcome to my Cook with Tashi YouTube channel. අද මම ඔයාලට අරගෙන ආවේ නාරංකෑම් හදන විදිහ. හරිම විදිහට ඉක්මනින්ම හදා ගන්න පුළුවන් නාරංකෑම් රෙසිපි එකක් තමයි මම අද අරගෙන ආවේ. හරිම රසවත් රෙසිපි එකක් තමයි මේක. අපි එහෙනම් බලමු මේ නාරංකෑම් හදන්න අපිට මොනවද ඕන කරන්න කියලා. මුලින්ම අපිට ඕන ගාගත් පොල් ග්‍රෑම් 500, වැදගත් හාල් පිටි ග්‍රෑම් 250, පාන් පිටි ග්‍රෑම් 5, පැණි කෝප්පයක්, සීනි ග්‍රෑම් 250, මුංකුඩු ග්‍රෑම් 200 සහ රටකජු ස්වල්පකුත් අවශ්‍ය වෙනවා. අපි එහෙනම් බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම අපි සීනි ටික කැරමල් කරගන්න ඕනේ අපේ පැණි පොල් එක හදාගන්න. මේ විදිහට භාජනයේ ලිපේ තියලා සීනි ටික දාලා මේ විදිහට කැරමල් කරගන්න ඕන. මේ විදිහට කැරමල් වීගෙන එද්දි අපි උණු වතුර කෝප්පයක් එකතු කරගන්නවා. ඒකත් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. දැන් අපි පැණි කෝප්පෙත් එකතු කරගෙන හොඳින් පැණි ටික උණු කරගන්න ඕන. මේ විදිහට හොඳින් කලවම් කරගනිමින් පැණි එක උණු කරගන්න. මෙතන සීනි ටික ගල් වුණා කියලා බය වෙන්න එපා. පැණි එක උණු කරද්දී සීනි ටිකක් දිය වෙලා යනවා. මේ ගානට පැහිගෙන එද්දී හොඳින් හැඳි ගා ගන්න. මේ වගේ දෙපාරක් වගේ පැහිගෙන ආවහම අපේ පැණි එක හරි පදමට උණු කරගන්න පුළුවන්. මේ වෙලාවේදී මම වැල්ල තේ හැඳකුත් එකතු කරගන්නවා. එකත් එකතු කරගෙන මේ විදිහට හොඳින් හැඳි ගා ගන්න. ඔන්න ඉතින් දැන් අපේ පැණි එක හොඳින් උණු වෙලා තියෙනවා. මේ වෙලාවේදී ලිපේ ගින්දර පොඩ්ඩක් අඩු කරගන්න. දැන් අපි ගාගත්තු පොල් ටිකත් එකතු කරගමු. පොල් ටිකත් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න පැණි එකත් එක්ක. මේ විදිහට පොල් ටික පැණි එකත් එක්ක හොඳින් කලවම් කරගත්තට පස්සේ අපි රටකජු ටික එකතු කරගමු. මේ වෙලාවේදී මම ලුණු ස්වල්පයකුත් එකතු කරගන්නවා. ඒකත් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. මේ විදිහට හැඳි ගාමින් විනාඩි 2ක් 3ක් වගේ අපේ පැණි පොල් එක ලිපේ තියාගන්න ඕනේ. මේ වෙලාවේදී මට පැණි ගතිය ටිකක් මදි වගේ තේරුණ නිසා මම සීනි ටිකක් කැරමල් කරගෙන පැණි කෝප්පයක් වගේ ආයෙ හදාගෙන එකතු කරගත්තා. දැන් හොඳින් කලවම් කරගත්තට පස්සේ අපි මුංකුඩු ටිකත් එකතු කරගෙන හොඳින් කලවම් කරගමු. මුංකුඩු වෙනුවට මුං කෑලි උනත් ඔයාලා අරගන්න පුළුවන්. මේ විදිහට මුංකුඩු ටික මිශ්‍ර වුණාට පස්සේ අපි වැදගත් හාල් පිටි ටික එකතු කරගමු. ඔයාලා මෙතන හාල් පිටි වෙනුවට වැදගත් පාන් පිටි උනත් අරගන්න පුළුවන්. රසයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. පාන් පිටි එකතු කරගන්නවා නම් හොඳින් කබල බෙදලා අරගන්න. දැන් මේ විදිහට හාල් පිටි ටිකත් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. ඔන්න දැන් අපේ නාරංකෑම් මිශ්‍රණය හරි. අපි දැන් මේක නිවෙන්න පැත්තකින් තියාගමු. ඊළඟට අපි නාරංකෑම් එක හදන්න අවශ්‍ය කරන බැටර් එක හදාගමු. මුලින්ම භාජනයක් අරගෙන ඒකට පාන් පිටි මේසෙන්දි 5 සහ ලුණු ස්වල්පයක් සහ කා ස්වල්පයක් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. හොඳින් කලවම් කරගත්තට පස්සේ අපි වතුර ටිකෙන් ටික එකතු කරගෙන මේ බැටර් එක හදාගන්න ඕන. හොඳ උක්කු බැටර් එකක් තමයි හදාගන්න ඕනේ. මම අද මේ බැටර් එක හදන්නේ පාන් පිටි වලින්. ඔයාලා පාන් පිටි වෙනුවට හාල් පිටි උනත් අරගන්න පුළුවන්. මේ විදිහට වතුර ටිකෙන් ටික එකතු කරගෙන බැටර් එක හදාගන්න. මේ වගේ ගානට උකු බැටර් එකක් හදාගන්න. අපේ බැටර් එක මේ විදිහට ඇඟිල්ල දැම්මහම ඇඟිල්ල වැහෙන විදිහට උකු බැටර් එකක් තමයි අපි හදාගන්න ඕනේ. ඕන දැන් අපේ බැටර් එක හරි. අපි දැන් මේක පැත්තකින් තියාගමු. දැන් අපේ නාරංකෑම් මිශ්‍රණය හොඳින් නිමිලා තියෙන්නේ. අපි දැන් මේකෙන් බෝල හදාගමු. ගොඩක් ලොකු බෝල නෙමෙයි සාමාන්‍ය ප්‍රමාණයේ බෝල හදාගන්න. මේ විදිහට අපි ඔක්කොම බෝල ටික හදාගමු.
අපි මේ හදාගත්තු මිශ්‍රණයෙන් බෝල 30ක් වගේ හදාගන්න පුළුවන්. ඔන්න දැන් අපි ඔක්කොම බෝල ටික හදලා ඉවරයි. අපි මේ වෙලාවේදී තෙල් චාත්තියත් ලිපේ තියා ගන්න ඕන. අපි බැටර් එකෙන් ටිකක් ඇඟිල්ලට අරන් චාත්තියට දාලා බලමු තෙල් එක හොඳින් රත් වෙලාද තියෙන්නේ කියලා. ඔන්න මේ විදිහට එනවනම් තෙල් එක හොඳට රත් වෙලා තියෙන්නේ. ඊළඟට අපි හදාගත්තු බෝල වලින් එකක් අරගෙන බැටර් එකට දාලා මේ විදිහට හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ ඉක්මනින්ම අපි චාත්තියට දා ගන්න ඕන. මේ විදිහට එහාට මෙහාට පෙරලමින් අපි මේක බැද ගන්න ඕනේ. මේ විදිහට අපි තව බෝලයක් අරගෙන බැටර් එකේ හොඳින් කලවම් කරගෙන චාත්තියට දාගෙන හොඳින් බැදගමු. මේ විදිහට එකින් එක චාත්තියට දාලා බැද ගන්න. මම අරගත්තු චාත්තිය ටිකක් ලොකු නිසා මම එකපාර 3ක් විතර දාලා බැද ගන්නවා. ඔයාලා එකින් එක දාලා බැද ගන්න. මේ විදිහට එහාට මෙහාට කරමින් තමයි බැද ගන්න ඕනේ. මේ ගානට රන්වන් පාට වෙනකම් බැදුනට පස්සේ අපි මේක බාගමු. ඔන්න ඉතින් මේ විදිහට මම ඔක්කොම නාරං කැවුම් ටික හදාගත්තා. ඔන්න ඉතින් අපේ නාරං කැවුම් එක හරි ලස්සනට රන්වන් පාටට ඇවිත් තියෙනවා. ඉක්මනින් හදා ගන්නත් පුළුවන්. හරිම රසයි මේ නාරං කැවුම් එක. මම ඔයාලට එකක් කරලා පෙන්නන්නම්. ඇතුළත් මේ විදිහට ලස්සන පාටට තියෙනවා. ඔන්න එහෙනම් ඔයාලත් මම මේ කියලා දුන්නු රෙසිපියටම රසම රස නාරං කැවුම් හදලා රස බලන්න.